බටර්ෆ්ලයි ඉෆෙක්ට් ගැන අහලා තියෙනවද? බ්‍රසීලයේ ඉන්න එක පුංචි සමනලෙක් අත්තටු ගහපුවාම ඒක ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට දරන සුළි කුණාටුවක් උනත් ඇති කරන්න පුළුවන්ලු. ජීවිතය ගන්න තීරණ හරි වෙලාවට ගන්න. ආණ්ඩුකරණයත් හරියට ඒවත්. හරි වෙලාවට හරි විදිහට ගත්තේ නැත්තම් සමහර දේවල් පිටින් බැලුවම හරි ලස්සනයි නේද? පිටින් ලස්සනයි වගේ පෙන්වන්නට ඇත්ත එක නොවෙන්නත් පුළුවන්. හරියට අපේ ආර්ථිකය වගේ. අයි චිකන් රයිස් එකේ ෆලුඩේ වෙදෙන්නේ. පිටර ප්ලේට් එක. ඔය මොන ප්‍රශ්නේ වුණත් ලංකාවේ මිනිස්සු හොඳට කාලා ඇඳලා ඉන්නවනේ. මම කියන්නේ 200ක්. මිනිස්සු මෙහෙම කාලා ඇඳලා ඉන්නේ. මෙහෙම කට්ටක් කාලා. රටේ ආර්ථිකයත් මේ වගේ සියුම්ව බලන්න පුළුවන් නම් ඔය ඔක්කොගෙම ඇත්ත නැත්ත හරියටම දැනගන්න පුළුවන් වෙයි. ආර්ථිකත් හරියට මේ වැල්පාලම් වගේ. අර බටර්ෆ්ලයි ඉෆෙක්ට් එකේ කිව්ව විදියට ගෝලීය භූදේශපාලනේ ඉන්න එක් ප්‍රබලයෙක් ගන්න පුංචිම පුංචි තීරණයකට පුළුවන් මේ වැල්පාලම හයියෙන් පද්දන්න. බදුල්ලට හුලං එන්නේ හැල මාසෙට විතරයි. හැබැයි ඒ හීතල හුලං එද්දී මේ පොළව ගොඩක් වේලිලා. ඒ වේලිච්ච පොළවේ කරවෙච්ච හිත් තියෙන උන් කැලෑගිනි තියන්නේ හැංගි හැංගි. ඒ වුණාට මූණට මූණ දඩයන් කරන්න එකෙක් නැහැ. ඉඩෝර ඉවරයි. බදුළු අහස සිතුවිලි වලින් ගැබ්බර වෙලා. ඒ සිතුවිලි වාග් වැස්සක් වෙලා මේ වෙල්ලස්ස බිම් තෙමන්න නියමිතයි. කන පිරෙන්න බලන්න ඉන්න. විවාදාභිෂේක අන්තිම හටන ජූලි 9 වෙනිදා හවස 6ට ඌවැල්ලස්ස විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨ ශ්‍රවණාගාරයේදී